ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේ මත්ද්‍රව්‍ය කියන්නේ තමන්ගේ ලිංගික ජීවිතය උත්තේජනය කරන සාර්ථක කරන දෙයක් කියලා. මුල් කාලයේ මේ දේවල් භාවිතා කරන අයට ඒක හිතෙන්න පුළුවන්. අපි බලමු මේ දේ විද්‍යාත්මක පැතිකඩ. මේ විෂ මත්ද්‍රව්‍ය අපේ ඇඟට ඇතුළු වුණහම අපේ මොළයේ ඩෝපමින් කියන සතුට දනවන රසායනය එකවර විශාල ප්‍රමාණයකින් නිකුත් වෙනවා. මේ නිසා ස්නායු පද්ධතිය අධික ලෙස උත්තේජනය වෙනවා. ඒ නිසා තමයි විෂ මත්ද්‍රව්‍ය භාවිතා කරන කෙනෙකුට අධික ශක්තියක් ඒ වගේම අධික ලිංගික සතුටක් සහ අධික ලිංගික උත්තේජනයක් ලැබෙන්නේ. හැබැයි මේක ලොකු බොරුවක්. මේක කෙටි කාලීනව අපේ ස්නායු පද්ධතියට කෙරෙන පුංචි තල්ලුවක් විතරයි. මොළය මේ වගේ විශාල ඩෝපමින් ප්‍රමාණයකට පුරුදු වුණාම අපිට ස්වභාවිකවම දැනෙන සතුට, ස්වභාවිකවම දැනෙන ලිංගික සතුට මොළය ලබා ගන්න නැති වෙලා යනවා. මේ මත්ද්‍රව්‍ය නිසා ඔයාගේ ස්නායු පද්ධතියේ නියුරෝන මැරිලා යනවා. ඒ දේ ප්‍රතිඵලයක් විදිහට ලිංගික අප්‍රාණිකත්වය, ඒ වගේම දරුණු ලෙස මානසික අවපීඩනයකට ලක්වීම සිද්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි. මේ නිසා දරුණු ලිංගික අකර්මණ්‍යතාවයන් වලටපත් වෙනවා. මේ නිසා පෞල් ජීවිත ආදර සබඳතා සම්පූර්ණයෙන්ම විනාශයටපත් වෙලා යනවා. ඉතින් මේ වගේ කෙටි කාලීන සතුටක් නිසා ඔයාගේ ස්නායු පද්ධතිය ඔට්ටුවට තියන්න එපා. මත්ද්‍රව්‍ය කියන්නේ ඔයාගේ ලිංගික ශක්තිය වැඩි කරන දෙයක් නෙවෙයි. මත්ද්‍රව්‍ය කියන්නේ ඔයාගේ සම්පූර්ණ ලිංගික ශක්තිය අකර්මණ්‍ය කරන දෙයක්. ලිංගික උත්තේජනයක් නිසා මත්ද්‍රව්‍ය භාවිතා කරනවා නම් හොඳට මේ ගැන හිතලා බලන්න.